මං ආවේ නම් වෙන ආරංචියක් කියන්න. මොකද? ඔන්න හයි ස්කෝලේ යන්න පුළුවන් ඈ. ඔබ හතුරු නැද්ද? මොකද බං? ඔය ඉස්කෝලේ මම නොගිය තරම් නෙවෙයි. හරි කමන්නේ උනට හිටින් ඉඳලා යමන්කෝ. මට යන්න බෑ. මට ආයි ඉස්කෝලේ යන්න ඕනේ නෑ බං. ඒ කියන්නේ බයි ස්කෝලේ යන්නෙම නැද්ද? නෑ. මචං අවන්තයා. ඒතුණු බයි ටීම් එකට ගන්න නැති වෙන්නේ බං. මොකටද බං? මට මොකද ඔය ටිකට් ගන්න ඕනේ දැන්. දැන් කිසි ටාගට් එකක් නැහැ. ඉස්සර තිබුණා. මට නෙවෙයි. මේ තාත්තට. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මේ තාත්තට තිබ්බ ටාගට් එකක් කරන එක තමයි මට ඕනලා තිබ්බේ. ඒ දෙයක් නෑනේ. අනේ මන්ද බං බේ වැඩ නා. ඔන්න පුතේ මගේ රාජකාරිය මං කළා. උඹට පයින්ඩේ කියන්නේකෝ මං කිව්වා. එමේ. අවද්ද. අවද්ද. කොහොමද? අවන්ත කිව්වම හිටු කියලා බ්‍රේක් වදිනවා නේ. අවන්ත ආවේ නෑනේ. මම මේ නවත්ත ගත්තේ අවන්ත කියන පයින්ඩයක් කියන්නේ. මොකද්ද? අවන්ත ආපහු ඉස්කෝලේ ගන්න යන්නේ. රවි අංකල් නැති වුණු නිසා පිටිපස්සේගේ හිත උණු වෙලා. මේ ක්ලාස් එකේ ටීචර් තමයි කිව්වේ අවන්තට පයින්ඩේ කියන්නේ කියලා. ඉතින් ඔයා අවන්තර කියන්න තිනේ. එයා මොකද කිව්වේ? ගානක් අත් ගත්තේ නෑනේ. ඌට ඕන විනාශ වෙන්නනේ. එයා කොහොමද එහෙම විනාශ වෙන්නේ? එහෙනම් ඉතින් අපි මැරිලා ඉන්න ඕනේ. මං කිව්වට අහන්නේ නෑ. ඔයාවත් පොඩක් කියලා බලන්න. ශිරාන් ඇත්තට මෙයාට අය එච්චර ඉස්කෝලේ එපා වුණේ. ඉස්කෝලේ විතරක් නෙවෙයිනේ ඌට පන්තියත් එපා වෙලා. අනේ මන් දන්නේ. ඉස්කෝලෙන් නැහැ, ක්ලාස් එකෙන් නැහැ, දෙයක් ඇහුවම හරියට කියන්නේ නැහැ. හෙළමෙල මොනවා වෙලාද මන්ද? මේ මං උඹෙන් අහන්න හිටියේ මචං. උඹ මොකද අර මේ හන්දියේ පිස්සෙක් වගේ ඇවිදවිද මොනවද උඹ හොයන්නේ? අවන්තය හෙව්වේ බං. එක්කෙනා බං ඌ ඇහැටවත් මේ ටිකේ. ඇයි බං ඌ කොයි ගිල්ද? අර හන්දිය අශෝකලයි සෙට් එකේ ඉන්නේ. උන් එක සෙට් වෙලා ඉන්නේ දැන්. අයියෝ පිස්සුද බං මූ විනාශ වෙන්න යන්නේ. අම්මෝ. ආ! ඒ අති ජාද මිත්‍ර වෙන කොහොමද කාලේට පස්සේ? මේ උඹ කොයිද ගියේ? මට දැන් කොහෙ යන්න බැරිද බං? තාත්තත් නෑ. අම්මා හොයලා බලන්නෙත් නෑ. මට ඕන තැනකට මම මට ඕන වෙලාවට යනවා. ප්‍රශ්න කියලා දන්නේ නෑ බං. බාහිරට බලන් ඉඳලා තියෙන උඹේ තාත්තා මැරගම් වගේනේ. මොකද කිව්වේ? නෑ ඉතින් කිව්වෙන් උඹට නිදාස හම්බ වෙනකන් බලන් හිටියා ඔය කතාවක් නේ උඹ කිව්වේ. මොකද කිව්වේ මම තාත්තා මරන්න බලන හිටියේ කියලා? ඈ? ඒත් මම ඇත්තට කිව්වේ. තුම මරන්න බලන හරිද? අවන්ත මචං ඇත්තටම මොකෝ? එපා මචං. නෑ මචං මුල් කාලේ මේ මෙයා තමයි ඉතින් මගේ වනන්වන්නේ ලයිෆ්. අපල එකෙක්වත් ජීවිතේට මගේ මාව දාලා ගියාට මෙයා මාව කවදාවත් දාලා නැහැ. මගෙත් එක ජීවිත කාලෙම ඉන්නේ. මූට මොකෙක් ඇහිලාද බං? කොහෙද ඉන්නේ? ඉන්න ඕන තැන ඉන්න ඕන විදිහට ඉන්නවා. අවන්ත ඔයා මොකද කරන්නේ? මම පාරේ ඉන්නේ. පාරේ ඉන්න විදිහයි කරන දේවලුයි සේරම මට හොඳට තේරෙනවා. මම පස්සේ ගන්නද? නෑ නෑ නෑ. මට ඔයා පස්සේ ගන්න ඕනෙත් නෑ. ඔයා ඕන එකක් නටා ගන්න. දෙවමි මොකද පුතා මෙතන? අනේ අර අවන්ත හරියන්නේ නෑ සර්. ඒ මොකද අවන්ත අර ටවුන් එකේ මහා නරක කොල්ල රංචුවක් එක්ක එකතු වෙලා නාස්ති වෙන්න පටන් ගත්තා. එයා බොන්නත් පුරුදු වෙලා. මොකක් මේ මිනිහයාට මේ මෙච්චර කියලාත් හැදෙන්න බැරිද දෙවමි? ඒක තමයි සර් කියන්නේ. මං කොච්චර කිව්වද? තාත්තා මැරුණා ඒක ඇත්ත. ඒ වුණාට ඉතින් මොකද එහෙම කියලා එයත් මැරෙන්නද? පිරිමියෙක් වුණාම ඊට වැඩිය හිත හයිය වෙන්න බෑ. දැන් මොකද සර් අපි මේකට කරන්නේ? ගෙදරට කියලා වැඩකුත් නැහනේ. මේ අවන්තරත් ඉන්නේ පුදුම අම්මා කෙනෙක්නේ. ඔය ඉස්කෝලේ නැද්ද අවන්තර හොඳට ආදරය කරන කවුරු හරි ගුරුවරයෙක්? ගුරුවරු නම් ඔක්කොම වගේ ගොඩක් ළමයින්ට ආදරෙයි සර්. මේ ඉතින් ළමයිටනේ නේ. මේක ළමයෙක් විදිහට නෙවෙන්නේ දැන් හැසිරෙන්නේ. අනේ ඔව් සර්ට පුළුවන් නම් හම්බෙලා දෙකක් දීලා හරි කමන්න තේරුම් කරලා දෙන්න. මූ හැමදාම ක්ලාස් එකට එනවා නම් මට පුළුවන් හිමීට මිනිහව පාත් එකට දාගන්න. කොයි ඉතින් ඒකත් නැහනේ.
හරි පුතා දැන් ඔයා ඇතුළට යන්නකෝ බලමුකෝ අපි මොනවද කරන්න පුළුවන් කියලා